සිරිපාල සිරිපාල ඔය මිනිහ ලෑස්ති කරලා ගනින් මිනිහව ඉක්මනට අත කකා ඉන්නවා මෙතන උතේ ඉඳලා පහ වෙනකොට මිනිහ ගෙනියන්න ඕනේ නැත්තම් මල කිතරේ උන් මෙතනට මිනිහ හොයාගෙන අයට ඉල්ලා අමනාප නොවන්න ආටි වාත්‍යෝ අර පොලි මුදලාලිගේ මිනිහ එම්බම් කරලා ඉවරද? කවුද මුදලාලි? අර ගහෙන් වැටලා ගොඩ ඇරලා මැරිච්ච මිනිහද? නෑ වාත්‍යෝ අර ණය ගහලා මැරලා ගෙනාවේ. අර මුදලාලි නෑ ඔය තාම මේ වැඩේ ඉවර නෑ. ඒ වැඩේ බාරගත්තා ඉන්න පාඩුවේ උගේ බඩේ සයිස් එක හැටියට. උගේ බඩට බෑන පුළුන් කිලෝ 75ක් විතර. පුදුම බඩක් නේ උට තියෙන්නේ. තියෙන පුළුන් ටික ඇති වෙයිද මන්ද උගේ බඩ පුරවන්න. පුළුන් මදිනම් මහත්තයෝ අර අපේ ගෙදර හරට්ට කන්න දෙන්න තියෙන පිටුරු ගෝණියක් තියෙනවා. මං ඒක අරගෙන එන්නේද? පිටුරු දානද ඔය බිනියට? තම්සිතොත් මේ පඹයක් කියලා. මගුලක් කතා කරනවා. මහත්තයෝ තව කොච්චර වෙලාවක් යයිද මහත්තයෝ එම්බාම් එකට? තව සෑහෙන වෙලාවක් යනවා. බාරගත්ත වැඩ දෙක තුනක්ම තියෙනවා. කීය වෙයිද කියලා කියන්න බෑ. හොඳයි මහත්තයෝ එහෙනම් මං ගිහින් එන්නම්. ඔය පෙට්ටිය ලෑස්තිද? මුදලාලි මහත්තයා අර පොලි මුදලාලිගේ මිනිහ එම්බම් කරලා ඉවරද මහත්තයෝ? නෑ ඔය තාම ඉවර නෑ. තමසර පුදුම හදිසියක් නේ තියෙන්නේ. තමසර මිනිහක සෙල්ෆි කාලා Facebook දාන්නද? මෙච්චර ආන්නේ. තමසගේ නෑයිද? අනේ නෑ මහත්තයෝ. එහෙනම් යාළුවෙක්ද? හිතවතෙක්ද? නෑ මහත්තයෝ. එහෙනම් පොඩ බම්බෝඩ තෝයි තමසේ මෙතන සැරින් සැරේ වෙලා බඩ කඩතු මිනිහක් අහන්නේ. අනේ නෑ මහත්තයෝ. මම මෙයාගෙන් රුපියල් 5000 පොලියට අරන් තියනවා. අද උදේත් විල බැනලා ගියා. පොලිස් සල්ලි දුන්නු නැත්තම් මරනවා කියලා. ඒකයි මහත්තයෝ මම පණ ගෑගහින්නේ. මූට පණ આવුත් මූ මාව මරනවා මහත්තයෝ. අනේ මහත්තයෝ පුළුවන් ඉක්මනට මූ එම්බම් කරන්න මහත්තයෝ. ෂෙයා කරන්න